හැමදාම එන මිනිස්සු විශේෂ නැහැ. අපේ බයික් හොදන රහස තමයි මගේ වළංගු උද්දේශයකට තියෙන මේ හින්දානේ. හරි දැන් බයිසිකලේ ගෙනල්ලා දැන් හවස් වුණා ටිකක්. අපි බයිසිකලේ හොදන්න යන්නේ. මොකද ගෙන අපි දී තියන්න බෑ මේක. හොඳටම දුවිල්ල. අපේ ගෙදර පේන්ට් එකක් යන නිසා ඒ පේන්ට් උත් හැමතැනම මේ බයිසිකලේ. ඒක නම් වතුර වෙදිච්ච ගමන් යනවා. ආයි බලමු. මේකද අවුරුදු දෙකකට වැඩි එක තැන තිබිලා තියෙන එකයි. හේදුවට පස්සේ කොහොම තීරි කියලා බලමු. ස්ටිකර් ඔක්කොම ගැලවෙනවා. මාරම අපරාධයක්. අපි හොදලා ගමු. මේක එක තැනම තියලා මේ ස්ටිකර් එක ගැලවෙනවා. ඒ ස්ටිකර් එක ගහමු. ඊළඟ පාරේදී අරන් ගිහලා කලින් තිබි මේක කළු පාටට ඒකේ ෆොටෝ එකක් මම දාන්නම්. මම මේක මගේ අතින්ම රෙප්සෝල් කරලා දැම්මා. දැන් මාරම ගති බයිසිකලේ එක්සෝස් එකත් මාරු කරා. තව මොඩිෆිකේෂන්ස් ගොඩක් කරා. මේ වීඩියෝ ගේන්න බැරුණා. ඔය දැන් යාලස් කියලා ඉන්නේ. මෙයාව නාවල ගන්න. බයික් වලට. යාවත් මේව නාන්නේ කියලා. අනේ ස්පීඩ් එක දුමක් වගේ එන්නේ. ඒක තමයි උඹලගේ දුමක් වගේ එන්නේ මොකක්ද කියලා. වැරදිලා පේන්ට් උත් වැටිලා. ඉතින් මේව ඔක්කොම හොඳට හොරලා කරලා සුද්ධ කරලා ගන්න ඕනේ නේද? සබන් දාලා හොදන්න ඕනේ. මෙන්න මේ සීට් එක සමානව මේක ගල් කරනවා. අපේ බයික් හොදන රහස තමයි මගේ වළංගු උද්දේශයකට තියෙන මේ හින්දානේ. පේන්ට් එකත් එක්කම ගලවලා යනවා. ආයි බයික් එකේ දැලි නෑ අලු නෑ සුපිරියටම විම් එකකින් සුද්ධ කරලා දෙනවා. බබාව හොදනවා සබන් දාලා. ඔව් මං හරි ආසයි ඉස්සරේන රෙප්සෝල් මතකන්නේ මට කියන. දැන් ඉතින් මේක වැලන්ටින රෝසි බඩු පානින රෙප්සෝල් එක මහාසයි එකයි ගෙනාවු කටපාඩ බයිසිකලේ රෙප්සෝල් කරලා දෙනවා. මොකද ඒකත් ඒ චැම්පියන්ෂිප් ගහපු බයික් එක තමයි රෙප්සෝල් කියන්නේ. ඒකත් හොඳයි. සද්ද නොකර ඉන්න හොදනකම් බබා වගේ. ඊට පස්සේ තමයි මෙයාගේ වැඩ අපි දන්නේ. අපි මෙයාට ආදරෙන් එයාට පෙට්‍රල් ගෙනත් දෙන්නම්. එන්ජින් ඔයිල් දාන්නම්. පව් වගේ නිකන් බලද්දි. අවුරුදු දෙකක් හිටියනේ. දැන් මේ යන්න ඕන සාමාන්‍ය. යනවා එහෙම. යන්න ඕන බලන්න. යනවා පේන්ට් එකේ. ටිකක් ටිකක් පුරන්න ඕනේ. අපේ කොල්ලා ටිකක් ලොකුයි නම් එයත් ඇවිල්ලා මෙතනනේ. ලෙඩා දෙන්න මන් දාන්නම් කියලා සබන් දදා හොදෝද සෙල්ලම් කරගෙන බණුන් අහගෙන ඉඳී. ඔන්නෝම තමයි අපි මෙයා හොදා. මේ ගෙදර අනිත් ඒවාත් ඔහොම හොදන්නේ නැහැ නේද? මෙයා අවුරුදු දෙකකට පස්සේ හැමදාම එන මිනිස්සු විශේෂ නැහැ. ඒක නිසා හැමදාම දකින්න ඉන්න එපා. කලාතුරකින් ඉතින් දැන් මේක දැන් ඔයා ගාවනේ තියෙන්න යන්නේ. ඒක හැමදාම තමයි ඉන්නේ. ඊට පස්සේ ඔයාට ඕක එපා වෙනවද නැහනේ? ආසාවට මේ කිච්චේ ගාව ඇද්ද නැන්නේ. සින්දුවක් කිව්වා විතරයි. Stay here today.
ඉන්දෝ කියලා බැලුවා. සින්දක් කියලා ඉවරයි. ඉන්දෝ කියලා ලස්සනයි බයිසිකලේ. ඒක තනක එක පාට ඔයිල් මාරු කරන්න කියලා. සකබොම් වුණා. ඊට වුණා. ඒකත් ඊට පස්සේ නාදුන මිනිහ කියලා තල්ලු කරන්න කියලා ඒ කෙනාගේ වචනේ අහලා මෙයා තල්ලු කළා. මෙයා බයිසිකලේ පැත්තකට තල්ලු මොලලා ගියා. ඔව්. ඒක තමයි උනේ. අර උඩින් වැටිච්ච පේන්ට් එක පුරාගෙන. ඔව් අර ඔයිල් එකට බැලලා ඒක පටක් ස්ටෑන්ඩ් එක ගහලා බයික් එකට දැන් තියෙන්නේ මේ පේන්ට් එකකින් උතන හරි. ආයි. කඩාගෙන යයි. ඒක ටිකක් ගල් වෙලා පේන්ට් එක ඒකයි. ඊළඟ පාර කියන්න ඕනේ පේන්ට් කරද්දි බයික් පරිස්සම් කරලා පේන්ට් කරන්න කියලා අපි ළඟ නැති හින්දා පේන්ට් වැඩිද්දි පේන්ට් කරන්න ඉන්නේ කියනවා. ඔන්න මං කාමරේ පේන්ට් කර වටලා තියෙනවා. ඔව් ෆයිනලි ටච් අප් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ක්ලච් එකේ ඔයිල් බහලා තිබ්බා. ඒක මම කරා. දැන් හොයද්දි මම මේක ඇරියා මම හිතන්නේ මේක ඔයිල් නෑ. ඉස්සර බ්‍රේක් තියෙනවා. කොහොමද අපි එකක් බලනවා. ඉස්සරහ පිටපස්සේ ඔයිල් තියෙන එකක් කරපුවා. මේ මහාන ගානේ. ඔතන වේලුනාට පස්සේ අපි ටික් කරනවා. හරි. බලන්නේ මාන්සිය අසරලා යා මේ පයිප්පයිට මාරාදර ඕදනාන ආයා උඩින් ජංගල් ගහන්න ෆයිනලි අපි මෙයාව ඉවරයි මෙයා කකුලක් කියලා හොදගන්න සැටිස්නේ